කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මම කලින් දාපු වීඩියෝ එකකට මට රිප්ලයි එකක් ඇවිත් තිබුණා. මට ඒකට මුකුත් කියාගන්න බැරිව මම හිටියේ. මොකද මට වෙලාවක් තිබුණේ නැහැ ඒ ගැන කතා කරන්න. හැබැයි මට දැන් ඒක මතක් වුණා. ඒ මතක් වුණේ මගේ යාළුවෙකුටත් ඒ ප්‍රශ්නේම වෙලා තිබුණ නිසා. මං කල්පනා කරා මේ ලෝකෙ මිනිස්සු කොච්චර අසරණ වෙනවද ආදරය කියන හැඟීම ඇතුළේදී. අපි සමහර වෙලාවට මිනිස්සුන්ට පණ තරම් ආදරය කරනවා. අපි මේ මිනිස්සයා ගැන ඒ මිනිස්සයාට වඩා හොඳට හොයලා බලනවා. කෑවද බිව්වද මොකද කරන්නේ? ඔයා හොඳින් ඉන්නවද? සමහර වෙලාවට අපි යාගෙන් අහනවා ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? මට කියන්න මං අහගෙන ඉන්නම් කියලා අපි මේ මිනිස්සුන්ට කියනවා. හැබැයි අපි එහෙම අහලත් අපිට දේවල් කියන්නේ නැති මිනිස්සු වෙන මිනිස්සෙක් ළඟ හරි අපූර්වට ඒ දේවල් බෙදා ගන්නවා. හැබැයි කාලයකට කලින් ඒ මිනිස්සයම තමයි අපිත් එක්ක ජීවිතේ බෙදාගත්තේ. සමහර වෙලාවල් තියෙනවා අපි කරපු වැරද්ද මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට අපිව එපා වෙනවා. ඇත්තටම අපි හැරිලා බැලුවොත් ඒකට හේතුව තමයි ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන මොනෝම හරි ගුණයක් අපි ළඟ නැහැ. එක්කෝ ඒ තියෙන දේ එයාට මදි. ඉතින් ඇයි ඒක කියන්න බැරි? ඔයා රණ්ඩු වෙන්න එපා. ඔයා රණ්ඩු වෙන්න. හැබැයි ඔච්චර රණ්ඩු වෙන්න එපා. මට එපා වෙනවා. එහෙම අපිට කියන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට ගැහැණු ආදරයේදී රණ්ඩු කරනවනේ. මේ රණ්ඩු වලට ආස පිරිමි ඉන්නවා. හැබැයි මේ රණ්ඩු දුර දිග යනවට නම් කවුරුත් කැමති නැහැ නේද? ඒ නිසා ගෑල් ළමෙක් විදියට ඔයා ඔයාගේ ජීවිතය ඇතුලේ තව කෙනෙක් එක්ක ආගියු කරන එක නවත්ත ගන්න. එයත් එක්ක දිගින් දිගටම ඒක ගැන කතා කරගෙන යන එක නතර කරන්න. මොනවම හරි ප්‍රශ්නයක් වෙන්න යනවා වගේ දැනෙනකොට ඔයා තීරණය කරන්න ඔයාගේ හිතින් නෑ මම මේක මෙහිම කෑ ගහලා විසඳන්න යන්නේ නෑ. මං අහනවා. ඒ අහන වෙලාවට ඔයාගේ හිත රිදෙයි. තමසර සිංහල තේරෙන්නේ නැද්ද? මං දැන් සැරයක් කිව්වා. එහෙම ඕන තරම් අහලා ඇති. මේ ප්‍රශ්න අනන්තවත් අප්‍රමාණවත් ඇහෙන වෙලාවල් තියෙනවා. කොහොමුණත් අපි අපේ ජීවිතේ කවුරුම හරි මිනිස්සෙක්ට ආදරය කරද්දී ඒ මිනිස්යාගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය විදියට ඇගිලි ගහන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ. ඒ වගේම තමයි අපිට දුකක් ඇති වෙන්නේ මේ මිනිස්යා ගැන මෙන්න මේ කාරණේ නිසා. ඒක තමයි අපි මේ මිනිස්යාව අනවශ්‍ය විදියට බලාපොරොත්තු වෙනවා. අපිට දුකක් දැනෙන හැම වෙලාවකම එයා මට කෝල් එකක් ගනි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. අපිට දුකක් දැනෙන හැම වෙලාවකම අපි විශ්වාස කරනවා එයා දැන් මගේ ළඟ ඉඳී. එයා මාත් එක්ක ඉඳී. මට කොහේ හරි යන්න ඕනොත් මම හොයනවා එයා එයි මාව එක්කගෙන යන්න. අපි ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි එහෙම බලාපොරොත්තු වෙලා එයා ඒක කරේ නැති වුණාට පස්සේ තමයි අපිට ඇත්තටම ආදරේදී දුක හිතෙන්නේ. ඔයා ගමනක් යන්න ඉන්නවා. එයාගෙන් අහනවා ඔයා එනවද කියලා. එයා කියනවා නෑ මට එන්න වෙන්නේ නෑ කියලා. හැබැයි එයා කලින් ඔයා හැමදාම අහද්දි ඔයාව එක්කගෙන ගිහින් තියෙනවා. ජීවිතේ එකපාරක් මිනිස්සෙට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි තුන්වෙනි හතරවෙනි වතාවටත් මිනිස්සෙක්ට ඒක වෙන්න බෑ. වැරද්දක් මිනිස්සුන්ට නොදැන වෙන්න පුළුවන්. දෙවෙනි වතාවට දැනගෙන කරන්න පුළුවන්. තුන්වෙනි වතාවට බරපතලකම නොදැන කරන්න පුළුවන්. හැබැයි එකම වැරද්ද පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවෙන් පස්සෙත් හතරවෙනි වතාවටත් මිනිස්සෙක් කරනවා නම් ඒක වැරද්දක් නෙමෙයි. ඒකේ මිනිස්සයා දැනගෙන කරන වැඩක්. අන්න ඒක ඔයා තේරුම් ගන්න. එතකොට ඔයාගේ හිත රිදෙන ප්‍රමාණය ඔයාගේ හිතට දැනෙන ඔයාව රිදවන ප්‍රමාණය අඩු වෙයි. ජීවිතය ඇතුලේ අනිත් කෙනා වෙනුවෙන් දේවල් දරා ගන්න උත්සාහ කරන්න එපා. එහෙම දරා ගන්න උත්සාහ කරන්නේ අපේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගෙන් එහාට අපි මිනිස්සෙගේ ජීවිතය ඇතුලේ එයාව දරාගෙන ඉන්නවා කියන එක, එයාගේ ජීවිතේම අපි මැත්තේ තියාගෙන ඉන්නවා කියන එක ඒක හරි අවුල් දෙයක්. ඒ නිසා තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපි ආදරය කරද්දී ආදරය විතරක් කරමු. එයාගේ ජීවිතේට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න නැතුව ඉමු. හැම මොහොතකම අපි එයාව බලාපොරොත්තු වෙන එකෙන් අයින් වෙමු. ආදරය කියලා කියන්නේ හරි සුන්දර හැඟීමක්. ඒ හැඟීම ඇතුලේ අපි මිනිස්සෙක්ව සීමා කරනවා නම් එතන ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි සම්බන්ධතාව බිඳ වැටෙන්න හේතු වෙන්නේ. මෙන්න මේ දේවල් මතක තියාගෙන වැඩ කරන්න. ඔයත් එහෙම කරලා ඇති. හැබැයි එහෙම කරලත් ඔයාට සැනසීමක් නැතුව ඇති. ඒ වගේ පිරිමි ඕන තරම් ඉන්නවා. හැබැයි
ගැහැණු විදියට ඔබ දැනගන්න ඕනේ දේ තමයි මිනිස්සු ඕන දෙයක් කරයි. මම ඒ මනුස්සයට මෙච්චර බැඳිලා හිටියා. මම ඒ මනුස්සයත් එක්ක මෙච්චර අවුරුදු ගාණක් ආදරේ කරා. ඉතින් එයාට මට යන්න දෙන්න බෑ. නෑ එහෙම දෙයක් නෑ. එයාට යන්න ඕන නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ එයාට යන්න දෙන්න. යන්න ඕනි මිනිස්සෙක්ව හිර කරලා තියාගන්න එකෙන් ඔයාට ලැබෙන්නේ මොකද්ද? ඒ මිනිස්සෙකින් ඔයාට ලැබෙන්නේ වේදනාවක් විතරයි. ඒ වගේම ඔයා නිසා ඒ මිනිස්සට ලැබෙන්නේත් වේදනාවක් විතරයි. යන්න ඕනි කියන මිනිස්සුන්ට යන්න දෙන්න. පරිස්සමින් ඉන්න.